මේ නිෂාන් මෙයා අති දක්ෂ නිර්මාණ ශිල්පියෙක්. අර ඩිෆෙන්ඩර්, වයිකින්, පජරෝ අදන්නේ මෙන්න මෙයා. මගේ පුතා කුඩා කාලේ සිටම වාහන වලට දක්ෂතාවයක් තියෙනවා වාහන හැදීමේ. ඉතින් ඔය ක්‍රමයෙන් වැඩි දියුණු කරගෙන එයා අද ලොකු ප්‍රමාණයට හදන තරම් දක්ෂතාවයක් ඇති වෙලා තියෙනවා. මේ වගේ දක්ෂතාවයක් තිබුණත් ඉෂාන් තදබල අසනීපයකින් පෙළෙනවා. ඒත් ඒ සියලු අසනීප තත්ත්වයන් අමතක කරලයි මෙම නිර්මාණ සඳහා කැප වෙන්නේ. මගේ නම රමේෂ්, මම ඉන්නේ රුක්මල්ගම. මම මේ වාහන හදනවා පොඩි කලින්දා. බෝඩ් වලින් තමයි මුලින්ම හැදුවේ. ඊට පස්සේ තමයි ප්ලේට් එකට හදන්න පටන් ගත්තේ. දැන්ට මේ වගේ ප්ලෑන් එක ඇඳලා තමයි ස්කේල් ඔක්කොම අරගෙන තමයි මම මේ විදිහට කරන්නේ. ඔහු හදන ආකෘති කිසි ලෙසවත් මුල් නිර්මාණයට දෙවෙනි වන්නේ නැහැ. එන්ජිම ඇරුණාම සියලුම අංගෝපාංග මෙහි දකින්නට පුළුවන්. මේ දක්ෂතාවය ඔහුට උපතින්ම ලැබුණු දෙයක්. ඔහුගේ පියත් අති දක්ෂ චිත්‍ර ශිල්පියෙක්. ඔබට මතකද? ස්කාගස්, ශුද්ධෝ රෝමිය, නින්ජා, ගැඩිලේටර් වැනි චිත්‍ර කතාවල චිත්‍ර ශිල්පියා රාෂික් දීන්. ඔහු තමයි ඉෂාන්ගේ පියා. නමුත් අද ජීවතුන් අතර නැහැ. මෙවැනි නිර්මාණ කිරීමට ඉෂාන්ට මාස 6ක් හෝ අවුරුද්දක කාලයක් ගත වෙනවා. තාමත් සියුම්ම ඉවසීමෙන් කළ යුතු වැඩක් මේක. ඒ අතර කාලයේදී මේ රෝගී තත්ත්වයට මුහුණ දුන්නා. ඉතින් මේකට කියන්නේ මයොපති කියන රෝගයයි. උනාට ඒ රෝගයක තිබුණත් මෙයාට මේ දක්ෂතාවය වැඩි දියුණු කරගෙන ඉදිරියට යන්න තමයි පුතාගේ බලාපොරොත්තුව. මෙම නිර්මාණ විකිණීමෙන් තමයි මේ සියලු දේ වෙනුවෙන් මුදල් උපයා ගන්නෙ. අක්කත් ඒකට ඉෂාන්ට ගොඩාක් උදව් වෙනවා. ඒත් අක්කත් ඉෂාන් වගේම රෝගී තත්වයකින් පෙළෙනවා. ඔබත් මේ නිර්මාණ වලට ඇලුම් කරනවා නම් පුළුවනි මේ අයට අත දෙන්න. කැමැත්තක් තියෙනවා නම් ඒ සඳහා ඉඩකඩ තියෙනවා. ඉෂාන් අපි කාටත් ආදර්ශයක්. රෝගී බව තිබුණත් අන් අයට අත නොපා ජීවත් වන්නට උත්සාහ දරන තරුණයෙක්. දැන්ට හදලා තිනවා බස් හදලා තිනවා ඩිෆෙන්ඩර්. ඒ ඔක්කොම හදලා තිනවා. දැන් ඉස්සරහට බලාපොරොත්තුවක් තියෙන්නේ රිමෝට් එකක් දාලා වාහනයක් හදන්න ඩිෆෙන්ඩර් එකක්. ඒක තමයි ඉස්සරහට තියෙන බලාපොරොත්තු. දැන්ට මේ විදිහට තමයි කරන්නේ. ප්ලෑන් එක ඇඳලා තමයි හදන්නේ. අපි මේ වෙනකොට මේ රෝගය මොකද්ද කියලා සොයා බලලා තියෙනවා. ඒ රෝගයේ නම මයොපති. ඉතින් දැන් මම මේ ආයුර්වේද ක්‍රමයට මේ පුතාට බෙහෙත් කරන්න පටන් ගත්තා. එය සාර්ථකව කෙරීගෙන යන නිසා මම හිතනවා මේ දිගට මේ ආයුර්වේද ක්‍රමය කරලා සුවාතට ගැනීමට හැකි වෙයි කියලා. ඉෂාන් ඔබට අරුම පුදුම රෝද 4න් සුබ පැතුම්.